ඉතින් අද වීඩියෝ එකේදී මම ගෙනහැල්ලා තියෙන්නේ කොහොමද AI vlog වීඩියෝ එකක් හදාගන්නේ කියලා. අයිබෝන් යාළුවෝ ඔයාට කොහොමද? අද මම මෙතන ඉන්නේ නැවකින් ඉතාලියේ පොඩි සංචාරයක් කරන්නයි. ඉතින් යාළුවනේ මම නැවට නගින්නයි යන්නේ. ඉතින් මම නැවේ උඩ තට්ටුවේ ඉන්නේ කොහමද? ඒක ලස්සන නැද්ද? ඔන්න යාළුවනේ මේ කපිතාන් මහත්තයාට සිංහල තේරෙන්නේ නැහැ. ඔයා මොනවද කරන්නේ? ඇහුවම වැසිකිළිය තියෙන්නේ පහළ. ඉතින් යාළුවනේ මට බඩගිනි. දැන් මම මෙතන ඉන්නේ කන්න. ඒ නිසා තවත් අලුත් vlog එකකින් හමු වෙමු. හරි ඉතින් මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක ගොඩක් හිතට අල්ලන්න ඇති කියලා. ඉතින් කොහොමද මේ වගේ වීඩියෝ එකක් හදාගන්නේ? ඉතින් මේ දවස්වල ගොඩක් වෛරල් වෙනවා මෙන්න මේ වීඩියෝස්. ඒ කියන්නේ TikTok එකේ එහෙම නැත්නම් YouTube එකේ ගත්තට පස්සේ මේ වගේ වීඩියෝස් ගණනාවක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කොහොමද මේ වගේ AI vlog වීඩියෝ එකක් හදාගන්නේ? ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී step by step ඔන්න ඔයාට කියලා දෙනවා කොහොමද මේ වගේ AI vlog වීඩියෝ එක හදාගන්න කියලා. ඉතින් මම හිතනවා ගොඩක් දෙනෙක් කියලා දෙන්නේ නැති මාතෘකාවක් ගැන තමයි අද මම කියලා දෙන්න යන්නේ. ඒ කියන්නේ කොහොමද prompt එක හදාගන්නේ, ඒ වගේම image එක කොහොමද හදාගන්නේ සහ වීඩියෝ එක කොහොමද හදාගන්නේ සහ වීඩියෝ එක edit කරන්නේ කොහොමද. ඉතින් මේ වගේ සම්පූර්ණ වීඩියෝ එකක් තමයි ඔයාලට අද ගෙනහැල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න වීඩියෝ එක පටන් ගන්නකොට මතක් කරනවා අද වීඩියෝ එක පොඩ්ඩක් දිග වෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම තේ එකක් බිස්කට් එකක් ප්ලාස්ටික් කරගෙන ඔන්න වීඩියෝ එකකින් ඉඳගෙන වීඩියෝ එක බලන්න. හරි ඉතින් ඒ වගේම channel එකට අලුත් කෙනා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එක දෙන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලත් එක දෙන්න. හරි ඉතින් අපි යමු වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මෙන්න මේ වගේ AI වීඩියෝ එකක් හදාගන්න කියලා. හරි ඉතින් මොන දේ කරන්නත් අපිට හොඳ prompt එකක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද prompt එකක් හදාගන්නේ කියලා. හරි ඉතින් ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ගොඩක් ලොකු හැල්ලක් මම ChatGPT ට send කරලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ලොකු chat එකක් මම ChatGPT ට send කරලා තියෙනවා. ඊට පස්සේ මට ChatGPT මෙන්න මේ විදිහට මගේ prompt එක හදලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ මම අර ChatGPT ට type කරලා තියෙන ලොකු හැල්ල තියෙනවා නේද? අන්න ඒක පොඩ්ඩක් කියවලා බලන්න මම කොහොමද ChatGPT ට prompt එක හදලා දෙන්න කියලා තියෙන්නේ කියලා. ඉතින් ඒ විදිහටත් ඔයාට prompt එක හදාගන්න බැරි වුණොත් කරන්න තියෙන්නේ මම මේ හදාගත්තු prompt එක පහළ description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් අන්නේ description එකේ තියෙන link එකෙන් ගිහලා මේ prompt එක download කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ prompt එක ChatGPT ට send කරලා මට මෙන්න මේ වගේ මම ඇතුළත් කරන මාතෘකාවකට prompt එකක් හදාගන්න පුළුවන්ද කියලා type කරලා send කරන්න. ඒ කියන්නේ දැන් ඔයා මේ prompt එක download කරලා ඒ download කරගත්තු prompt එක copy කරලා ChatGPT open කරලා ChatGPT ට ඒක paste කරලා පහලින් type කරන්න මට මෙන්න මේ වගේ prompt එකක් හදාගන්න බැරිද මගේ මාතෘකාවකට කියලා type කරලා send කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ මාතෘකාව ඇතුළත් කරලා මම ඉස්සෙල්ල ඇතුළත් කරපු prompt එක වගේ prompt එකක් මට මේ මාතෘකාවෙන් හදලා දෙන්න කියලා type කරලා send කරන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ prompt එක වගේම prompt එකක් හදාගන්න පුළුවන් ChatGPT පාවිච්චි කරලා. ඉතින් ඔන්න මම තවත් ලේසි වෙන්න තමයි ඒ විදිහට කියලා දුන්නේ. ඉතින් ඇත්තටම කොහොමද ඔයාට මම ලියලා තියෙන පත හැල්ල දැක්කහම මේක කොහොමද කරන්න කියලා පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ prompt එක මම මේ විදිහට copy කරගන්නවා. මේක image prompt එක සහ video prompt එක යන දෙකම තියෙනවා වෙන වෙනම. ඉතින් මම මෙන්න මේ විදිහට මේ සම්පූර්ණ prompt එකම copy කරගෙන මම මෙන්න මේ විදිහට notepad එකක් open කරගන්නවා. ඉතින් මේ notepad එකට දාන එකේ වැදගත්කම තමයි ඔයාට පුළුවන් අර දැන් අපි මේක image prompt එක සහ video prompt එක වෙන වෙනම copy කරගන්න ඕනේ. ඒ හින්දා තමයි මම මේ notepad එකකට මේක දාගන්නේ. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට notepad එකක් open කරලා ඔයාගේ prompt එක copy කරගෙන ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා paste කරන්න. හරි ඊට පස්සේ ඔයාට බලහා ගන්න පුළුවන් මාරම අපිලි වෙලයි මේක. ඉතින් මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් අරමි මට copy කරගන්නවත් ලේසි වෙන විදිහට මම මේ විදිහට මේක හදා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පොඩ්ඩක් ලස්සනට ඒක හදා ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මේකේ මේ prompt එකේ තවත් තියෙන වැරදි හදා ගන්න පුළුවන් නේ. ඉතින් ඔයාලට ඒ හින්දා පුළුවන් මෙන්න මේ විදිහට මේක ලස්සනට හදා ගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා වීඩියෝ scene 1 එකේ ඉඳලා 5 එක යනකම්ම සිංහලෙන් මෙන්න මේ වගේ මම කියන එක ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මෙන්න මේක නම් අපි වෙනස් කරගන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම අපේ ෆොටෝස් ටික ජෙනරේට් කරගෙනමු.
මොකද ඒක තමයි ගොඩක් වැදගත් වෙන්නේ අපේ වීඩියෝ එක ජෙනරේට් කරන්න. ඉතින් මම ඉස්සෙල්ලාම මගේ ෆොටෝස් ටික ජෙනරේට් කරගන්නවා. ඊට පස්සේ අපි මේ වීඩියෝ ප්‍රොම්ප්ට් එක අපිට ඕන විදිහට හදාගමු. හරි. ඉතින් අපිට මෙන්න මේ විදිහට තමයි අපේ ප්‍රොම්ප්ට් එක හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ ප්‍රොම්ප්ට් එක පාවිච්චි කරලා අපේ ඉමේජ් ටික ජෙනරේට් කරන්න කියලා. ඊට කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. ඔයාගේ දැන් මේකේ වීඩියෝ ප්‍රොම්ප්ට් වලට ගියාට පස්සේ මේකේ පොඩ්ඩක් පහට ආවට පස්සේ අපේ වීඩියෝ ප්‍රොම්ප්ට් එක බලා ගන්න පුළුවන් නේ. ඉතින් ඒක පොඩ්ඩක් එඩිට් කරලා හදා ගන්න ඕනේ. ඉතින් අපි ඒක අපේ ඉමේජ් ටික ජෙනරේට් කරගෙන ඉවර වෙලා බලමු. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද අපේ ඉමේජ් ටික ජෙනරේට් කරන්න කියලා. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට ආයෙත් Google Chrome එක හරි මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්නවා. ඊට පස්සේ මම සර්ච් කරනවා Wix AI එක. ඉතින් ඔයා මගේ වීඩියෝ බලන කෙනෙක් නම් Wix AI එක ගැන දැනටමත් දන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ උඩින්ම තියෙන Wix AI කියන මෙන්න මේ link එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාට ඕපන් වෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයාලට එතන බලා ගන්න පුළුවන් වෙනවා visit Wix කියලා box එකක් යටතේ try Wix AI කියලා බටන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අන්නේ try Wix AI කියන බටන් එක උඩ ක්ලික් කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ පොඩි බොක්ස් එකක් ඕපන් වෙනවා. ඉතින් ඔයාට මේ දෙකටම ටික් එක දාගෙන ඔයාට පුළුවන් මේ next කියන බටන් එක උඩ ක්ලික් කරලා ඉස්සරහට යන්න. හරි. ඊට පස්සේ ආයෙත් මෙන්න මේ වගේ බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් එතනින් ඔයා පහලටම ගිහිල්ලා මේ continue කියන බටන් එක උඩ ක්ලික් කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔටෝම ඔයාගේ Gmail එකෙන් sign up වෙනවා මෙන්න මේ Wix AI එකට. ඉතින් දැන් ඔයාට පුළුවන් enter tool කියන මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරලා ඉස්සරහට යන්න. ඒකුඩ ක්ලික් කරලා ඉස්සරහට ගියාට පස්සේ අපිට මෙන්න මේ විදිහට welcome to Wix කියලා පොඩි box එකක් open වෙනවා සහ මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් දැන් අපි බලමු කොහොමද මේකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ඒ වගේම අපි අර හදාගත්තු prompt එක පාවිච්චි කරලා ඒ ෆොටෝ එක අපිට ඕන විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මෙන්න මේ වම් අත පැත්තේ තියෙන මෙන්න මේ පොඩි ඊතලයේ උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ මම යනවා මෙන්න මේ subject කියන box එක යටතේ තියෙන upload image කියලා එකක් තියෙන අන්නේ බටන් එක උඩ ක්ලික් කරනවා. ඉතින් මෙතනින් ඔයාගේ ෆොටෝ එක සිලෙක්ට් කරලා ඕපන් දෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට ෆොටෝ එකක් ඔයා සිලෙක්ට් කරනකොට ගොඩක් අර මූණ පැහැදිලිව පේන ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් නම් ඇත්තරම ගොඩක්ම හොඳයි ඔයාගේ මේ වැඩේට. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට notepad එක open කරගන්නවා. ඉතින් notepad එක open කරගෙන මම මෙන්න මේ විදිහට මගේ පළවෙනි prompt එක copy කරගන්නවා. පළවෙනි scenes එකට අදාළ පළවෙනි image prompt එක මම මේ විදිහට copy කරගන්නවා. ඒක copy කරගෙන ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා paste කරනවා. ඊට පස්සේ මම මේක Wix AI එකට send කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට tag දාලා අපේ ප්‍රොම්ප්ට් එකට අදාළව ඉමේජ් එක ජෙනරේට් කරලා දෙනවා. ඉතින් wow ගොඩක්ම ලස්සන අවුට්පුට් දෙකක් අපිට ලබා දීලා තිනවා. ඉතින් මම හිතනවා මේ ෆොටෝ එක හොඳයි කියලා. ඉතින් මම මෙන්න මේ ෆොටෝ එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලට මෙතනින්ම මේක ඇනිමේට් කරගන්නත් පුළුවන්. මොකද මෙතනත් තියෙන්නේ Google Veo 3 version එකම තමයි. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඇනිමේට් ගිහිල්ලත් මේක ඇනිමේට් කරගන්න. හරි. ඉතින් අපි ඒක පස්සේ කතා කරමුකෝ කොහොමද කරන්න කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මෙන්න මේ subject කියන එකේ ෆොටෝ එක මේ විදිහටම තියාගෙන මම මේ prompt එක මේ විදිහට clear කරගන්නවා. ඒ කියන්නේ අපේ පළවෙනි scenes එකට අදාළ prompt එක මේ විදිහට clear කරලා මම ආයෙත් notepad එක open කරලා මගේ දෙවෙනි scenes එකට අදාළ prompt එක මේ විදිහට copy කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඒක copy කරගෙන ඇවිල්ලා මම මෙතෙන්ට මේක paste කරලා මම මේකත් Wix AI එකට send කරනවා. හරි. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ prompt එකට අදාළව අපේ ෆොටෝ එක generate කරලා දෙනවා. ඉතින් ඇත්තටම මට ඕනේ selfie stick එකක් අල්ලන් ඉන්න ෆොටෝ එකක්. ඉතින් මම හිතනවා මෙන්න මේ ෆොටෝ එක ගොඩක් හොඳයි කියලා. ඉතින් මම මෙන්න මේ ෆොටෝ එක download කරගන්නවා. ඊට පස්සේ මම ආයෙත් මෙන්න මේ prompt එක ආයෙත් clear කරලා දානවා. ඉතින් ඔයාලට පුළුවන් ආයෙත් මේක මේ විදිහට අයින් කරලා දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආයෙත් notepad එක open කරගන්න. ඊට පස්සේ ආයෙත් මෙන්න මේ විදිහට අපේ තුන්වෙනි scenes එකට අදාළ prompt එක copy කරගෙන ඇවිල්ලා මෙතෙන්ට paste කරනවා. ඊට පස්සේ මම මෙන්න මේකත් Wix AI එකට send කරනවා. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට මේ prompt එක ලබා දුන්නාට පස්සේ ඒ prompt එකට අදාළව photos දෙකක් අපිට generate කරලා දුන්නා. හැබැයි එක photo එකක් නම් නිකන් anime style එකට ගිහිල්ලා තියෙන. ඉතින් ඒක නම් අපිට වැඩක් නැහැ. මොකද අපිට ඕනේ ඇත්ත වගේ තියෙන photo එකක්. ඉතින් මම මෙන්න මේ photo එක download කරගන්නවා. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට ආයෙත් අර ඉස්සෙල්ලා අපි ලබා දීපු prompt එක clear කරලා මම මෙන්න මේ විදිහට මගේ හතරවෙනි scenes එකට අදාළ prompt එක copy කරගන්නවා. ඒක copy කරගෙන ඇවිල්ලා මම මෙන්න මෙතෙන්ට ආයෙත් මේක paste කරලා send කරනවා.
ඉතින් මෙන්න මේ විදිහට සෙන්ඩ් කරනකොට මට පොඩි ප්‍රශ්නයක් ආවා. ඒක තමයි මට අවශ්‍ය විදිහට මගේ ෆොටෝ එක ජෙනරේට් වුණේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ෆොටෝ එකක් තමයි ජෙනරේට් වුණේ. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඉන්න කැප්ටන් ටිකක් අර 3D ගතියට ගිහිල්ලා වගේ. නිකන් ඇත්ත පෙනුමෙන් නැතුව 3D ගතියට ගිහිල්ලා වගේ පේනවා. ඉතින් මේ ෆොටෝ එක හරියන්නේ නැහැ. ඉතින් අපි ඒක ඇත්ත වගේ හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන ටයිප් කරන්න. මට මේ හැම දෙයක්ම ඇත්ත වගේ හදලා දෙන්න කියලා ටයිප් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ පොඩි නිකන් කාටුන් ගතියට යන ෆොටෝ එකක් ඔයාලට ජෙනරේට් කරලා දුන්නොත්. ඉතින් මම මෙන්න මේ විදිහට ටයිප් කරනවා. මෙතනින් මට මේ හැම දෙයක්ම ඇත්ත වගේ හදලා දෙන්න කියලා ඇත්ත දේවල් වගේ තියෙන්න ඕනි කියලා මම මෙන්න මෙතන ටයිප් කරනවා. රයිට්. ඉතින් මෙන්න මේ විදිහට ටයිප් කරලා අපි බලමු අපිට මොන වගේ ෆොටෝ එකක් ජෙනරේට් කරලා දෙයිද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එක සෙන්ඩ් කරනවා. හරි. ඉතින් ඇත්තටම ඒ පාර නම් ඇත්ත වගේම තියෙන ෆොටෝ එකක් ඇවිල්ලා තියෙනවා. මේකට පොඩ්ඩක් 3D ගතියට වැඩි වගේ. නමුත් මේ වම් අත පැත්තේ තියෙන ෆොටෝ එක ගත්තට පස්සේ ඒකේ ඉන්නේ සිංහල කෙනෙක්. සිංහල කැප්ටන් කෙනෙක් තමයි ඉන්නේ. ඉතින් ඒක මට මගේ වීඩියෝ එකට හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් ආවොත් ඔයාලට පුළුවන් ආයෙත් මේක පොඩ්ඩක් වෙනස් කරගන්න. මෙන්න මේ විදිහට මම මෙතන ඉතින් ඇත්තටම මෙතන තවත් පොඩි ප්‍රශ්නයක් මම දැක්කා. ඒක තමයි මම ෆෝන් එකෙන් මේ පාර වීඩියෝ කරන්නේ. ඉතින් ඒක හරියන්නේ නැහැ. මම මේ පාර ටයිප් කරනවා. මම වීඩියෝ එක රෙකෝඩ් කරන්න සෙල්ෆි ස්ටික් එකක් පාවිච්චි කරා. හරි. එහෙම ටයිප් කරලා අපි සෙන්ඩ් කරලා බලමු අපිට මොන වගේ ෆොටෝ එකක් ජෙනරේට් කරලා දෙයිද කියලා. ඉතින් අත්‍තරම මෙන්න මේ විදිහට ඔයාගේ ෆොටෝ එකත් හරියට ජෙනරේට් වෙන්නේ නැතොත් ඔයාට මේක හදලා ගන්න පුළුවන්. රයිට්. ඉතින් මෙන්න තියෙන ෆොටෝ එක. ඉතින් මේක ගොඩක්ම හොඳයි අර ඉස්සලා හම්බෙච්ච ෆොටෝස් වලට වඩා. මේ ෆොටෝ එක ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් මම මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්නවා. රයිට්. ඊට පස්සේ මම ආයෙත් මෙන්න මේ විදිහට මේ ප්‍රොම්ප්ට් එක ක්ලියර් කරලා දානවා. ඊට පස්සේ මම ආයෙත් මගේ පස්වෙනි සීන්ස් එකට අදාළ ප්‍රොම්ප්ට් එක ඇවිල්ලා මෙතෙන්ට පේස්ට් කරනවා. මේ විදිහට පස්වෙනි සීන්ස් එකට අදාළ ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන ඇවිල්ලා මම මෙතෙන්ට ඇවිල්ලා මේක පේස්ට් කරනවා. පේස්ට් කරලා මම මේකත් Wix AI එකට සෙන්ඩ් කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට ඒ ප්‍රොම්ප්ට් එකට අදාළව අපේ ඉමේජ් එක ජෙනරේට් කරලා දෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් රයිට්. ඉතින් මෙන්න මේ විදිහට ගොඩක් හොඳ ෆොටෝස් දෙකක් ඒ පාර නම් අපිට ජෙනරේට් කරලා දුන්නා. ඉතින් මම මෙන්න මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි. දැන් අපි බලමු කොහොමද මෙන්න මේ අපි හදාගත්තු ෆොටෝස් සරහා අපේ වීඩියෝ එක ජෙනරේට් කරන්න කියලා. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ඉමේජ් ටික ජෙනරේට් කරගන්න අපිට පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේ අපි ජෙනරේට් කරගත්තු ඉමේජ් ටික පාවිච්චි කරලා කොහොමද වීඩියෝ එක ජෙනරේට් කරන්න කියලා. ඉතින් වීඩියෝ එක ජෙනරේට් කරන්න කලින් මම ඉස්සෙල්ලා කිව්වා වගේම අපේ ප්‍රොම්ප්ට් එක පොඩ්ඩක් හදාගන්න ඕනි. ඉතින් දැන් අපි බලමු කොහොමද අපේ ප්‍රොම්ප්ට් එක හදාගන්න කියලා. ඉතින් ඇත්තටම මෙන්න මේ විදිහට මම ආයෙත් ප්‍රොම්ප්ට් එක ඕපන් කරගන්නවා. අපි අර හදාගත්තු ප්‍රොම්ප්ට් එක ඕපන් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ ප්‍රොම්ප්ට් එකේ ස්පීකින් ඉන් සිංහල කියලා මෙන්න මේ විදිහට තියෙනවා. වීඩියෝ ප්‍රොම්ප්ට් වලට ආවට පස්සේ ස්පීකින් ඉන් සිංහල කියලා මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් ඇත්තට මෙන්න මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මෙතනට ආවට පස්සේ ඩයලොග් කියලා දාලා සිංහල කියලා දාලා සිංහලෙන් තමයි මෙන්න මේ විදිහට කියන දේ අතුරත් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙන්න මේ විදිහට සිංහලෙන් තිබුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් හරියට වචන උච්චාරණය වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම මෙන්න මේ විදිහට මෙන්න මෙතන සිංහල කියලා තියෙන අන්න එතන ඉඳලා මෙන්න මේ පිටිපස්සේ කෑල්ලම මෙන්න මේ විදිහට ක්ලියර් කරනවා. ඊට පස්සේ මෙතන ස්පීකින් ඉන් සිංහල කියලා තියෙන කෑල්ල අන්න ඒක කොපි කරගෙන ඇවිල්ලා මෙතෙන්ට පේස්ට් කරනවා. ඊට පස්සේ මම මෙන්න මෙතෙන්ට මම කියන දේ ඉංග්‍රීසි වලින් ඇතුළත් කරනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම අර ස්පීකින් ඉන් සිංහල කියන එක හැම එකටම දාගෙන ඉමු. මෙන්න මේ විදිහට මම මේක දාගන්නවා හැම ප්‍රොම්ප්ට් එකකටම. රයිට්. ඊට පස්සේ මම මෙතන මේ ස්පීකින් ඉන් සිංහල කියලා තියෙන්නේ. අන්න එතෙන්ට ගිහිල්ලා මම කියන දේ ඉංග්‍රීසි වලින් අතුරත් කරනවා. ඒ කියන්නේ දැන් මම මෙතන ටයිප් කරනවා හෙලෝ යාළුවනේ මම ඉතාලියේ ඉන්නේ. ඉතාලියේ බෝට් එක නැගලා පොඩි වටයක් යන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා මම මෙතන ටයිප් කරනවා. රයිට්. ඉතින් මෙන්න මේ විදිහට ටයිප් කරන්නේ හැබැයි සිංහලෙන් නෙමෙයි ඉංග්‍රීසි වලින් තමයි ටයිප් කරන්නේ. කියන්නේ Google Translate එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට මේ වචන ටික ඉංග්‍රීසි වලට හරව ගන්න. දැන් ඔයාලට තවත් ප්‍රශ්නයක් ඇති Google Translate එකට කොහොමද සිංහලෙන් ටයිප් කරන්න කියලා. ඉතින් ඒකට විසඳුමක් හැටියට ඔයාලට පුළුවන් මෙන්න මේ සයිට් එකට යන්න. මේ සයිට් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ තැන. ඉතින් මෙතෙන්ට ගිහිල්ලා ඔයාලට අර මැසේජ් යවන ක්‍රමය තියෙනව නේද? අන්න ඒ ක්‍රමෙන් ඔයාලට පුළුවන් මෙතෙන්ට ටයිප් කරන්න ඕන එක සිංහලෙන් හදාගන්න. ඊට පස්සේ ඒක කොපි කරගන්න. කොපි කරගෙන ඇවිල්ලා ඔයාලට පුළුවන් Google Translate එක පාවිච්චි කරලා මේක ඉංග්‍රීසි වලට හරව ගන්න.
ඉතින් ඔන්න මම තවත් පැහැදිලි වෙන්න ආය පාරක් කියනවා මෙන්න මෙතන ස්පීකින් සිංහල කියලා තියෙනවා නේද මේ හැම ප්‍රොම්ප්ට් එකකම අවසානයේට අන්න එතෙන්ට ඔය ඇතුළත් කරන්න ඕනේ ඔයා වීඩියෝ එකේ කියන දේ තමයි මෙන්න මෙතෙන්ට ඉංග්‍රීසි වලින් ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මේ හැම ප්‍රොම්ප්ට් එකකටම අදාළව මම මේ වීඩියෝ එකේ කියන දේ ඉංග්‍රීසි වලින් මම මෙන්න මේ විදිහට ඇතුළත් කරනවා. ඉතින් මේක ඔයාලට ගොඩක්ම ලේසියෙන් කරගන්න පුළුවන් මම අර ඉස්සෙල්ලා කියපු විදිහට. හරි ඉතින් අතරම ඔයා මේ විදිහට ප්‍රොම්ප්ට් එක හදාගෙන ඉවරයි නම් ඔන්න දැන් ඔයාලට පුළුවන් මම මේ කියලා දෙන විදිහට ඔයාගේ වීඩියෝ එක ජෙනරේට් කරන්න පටන් ගන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එක හදාගෙන ඉවරුණා නම් ඔන්න දැන් අපිට තියෙන්නේ අපේ වීඩියෝ එක ජෙනරේට් කරගන්න. ඉතින් දැන් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් ආයෙත් Google Chrome එක හරි මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට සර්ච් කරන්න VO3 කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා Google DeepMind කියන එකේ VO3.1 කියලා මෙන්න මේ වගේ version එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඒකට ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයාලට පුළුවන් try in flow කියන මෙන්න මේ button එක උඩ click කරලා ඉස්සරහට යන්න. ඒකට ගියාට පස්සේ ආයෙත් මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. එතනින් ඔයා create with flow කියන මෙන්න මේ බටන් එක උඩ click කරලා ඉස්සරහට යන්න. හරි. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ loading interface එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ update box එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ අලුත්ම version එකට update වෙලා තියෙනවා කියලා තමයි මෙතනින් කියලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන මේ get started කියන බටන් එක උඩ click කරලා ඉස්සරහට යන්න. ඒක උඩ click කරලා ඉස්සරහට ගියාට පස්සේ අපිට open වෙන්නේ මෙන්න මේ විදියට VO3 එකේ open interface එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතන new project කියන බටන් එක උඩ click කරලා ඉස්සරහට යන්න. ඉතින් ඔන්න VO3 එකේ අලුත් අප්ඩේට් එකත් එක්ක ඔන්න අපිට පුළුවන් වීඩියෝස් 5ක් ජෙනරේට් කරගන්න. වීඩියෝස් 5ක් නෙමෙයි අපිට ක්‍රෙඩිට් 100 ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. ඔයා ජෙනරේට් කරන වීඩියෝ එක අනුව ඒක වෙනස් වෙනවා. හරි. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ text to video කියන එක උඩ click කරලා frame to video කියන option එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ෆොටෝ එක ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඒ plus icon එක උඩ click කරන්න. ඒක උඩ click කරාට පස්සේ generate image කියලා option එකක් තියෙනවා සහ upload කියලා මෙන්න මේ වගේ option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතනින් යන්න ඕනේ මේ upload කියන option එකට. ඉතින් මම මෙන්න මේ විදිහට මේ upload කියන එක උඩ click කරනවා. ඒකට ක්ලික් කරාට පස්සේ අපේ ෆොටෝ එක සිලෙක්ට් කරලා අපිට මේකට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මට පොඩි ප්‍රශ්නයක් වෙලා තිබුණා මගේ ස්ක්‍රීන් රෙකෝඩ් එක මෙතන වැඩ කරේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි එකපාරට මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙලා තියෙන්නේ මම ප්‍රොම්ප්ට් එකත් ලබා දුන්නා. හරිද? ඉතින් මම ෆොටෝ එක මෙතනට අප්ලෝඩ් කරලා මේ generate video with text and frames කියලා තියෙන අන්න එතෙන්ට මගේ ප්‍රොම්ප්ට් එක ලබා දීලා මම send කරා. නමුත් ස්ක්‍රීන් රෙකෝඩ් එක වැඩ කරලා තිබුණේ නැහැ. ඉතින් ඒක ගණන් ගන්න එපා. අපි ඉස්සෙල්ලාම බලමු මම දැන් මේ send කරලා තියෙන වීඩියෝ එක කොහොමද අපිට generate කරලා දෙන්නේ කියලා. ඊට පස්සේ අපි ඔන්න දෙවෙනි එකේ ඉඳලා කොහොමද බලමු අපේ වීඩියෝ එක generate කරන්න කියලා. ආයිබෝන් යාළුවෝ ඔයාට කොහොමද? අද මම මෙතන ඉන්නේ නැවකින් ඉතාලියේ පොඩි සංචාරයක් කරන්න. ඉතින් ඔයාලට මෙන්න මේ වීඩියෝ එක download කරගන්න පුළුවන් මෙන්න මෙතන මේ download button එක උඩ click කරලා ලේසියෙන් වගේ කොම්පියුටර් එකට මේක ලේසියෙන්ම download කරගන්න පුළුවන්. හරි. හරි. දැන් අපි බලමු කොහොමද මේකට හරියටම ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ඒ අප්ලෝඩ් කරන ෆොටෝ එක මම දැන් මේ ජෙනරේට් කරලා තිනවා වගේ වීඩියෝ එකක් බවට පත් කරන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ පහළ තියෙන මෙන්න මේ වගේ පොඩි බොක්ස් එකක්. හරිද? ඒකේ තියෙනවා මේ frame to video කියන option එකට තමයි අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඒක උඩ click කරලා මේ frame to video කියන option එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා පහලින් plus icon දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එතන පළවෙනි plus icon එක උඩ click කරන්න. ඒක උඩ click කරාට පස්සේ මෙන්න මේ විදිහට පොඩි box එකක් open වෙනවා. ඉතින් මෙතනින් ඔයා upload කියන මෙන්න මේ button එක උඩ click කරන්න. ඒක උඩ click කරාට පස්සේ මෙන්න මේ විදිහට තවත් box එකක් open වෙනවා. ඉතින් අන්න ඒ box එකේ download වලට යන download වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා අපි අර ඉස්සෙල්ලා generate කරලා download කරගත්තු image ටික තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ දෙවෙනි ෆොටෝ එක මම මේ විදිහට select කරලා open දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා අපේ image එක uploading වෙනවා. ඉතින් ඇත්තටම අප්ලෝඩ් වෙන පොඩි වෙලාවක් යනවා වගේ network speed එකත් එක්ක. ඉතින් ෆොටෝ එක අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක crop කරගන්න. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේක crop කරගන්න. crop and save කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ මේක අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට notepad එක open කරගන්න. හරි. ඉතින් මම prompt එක notepad එකට දාගත්තේ මෙන්න මේ හේතුව හින්දා තමයි. එතකොට මට ගොඩක් ලේසියෙන් මගේ prompt එක copy කරගන්න පුළුවන්.
ඉතින් ඔන්න දැන් අපි දෙවැනි ෆොටෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට දෙවැනි ෆොටෝ එකට අදාළ වීඩියෝ ප්‍රොම්ප්ට් එක ඒ කියන්නේ scenes 2 එක මම මෙන්න මේ විදිහට කොපි කරගන්නවා. ඒක කොපි කරගෙන ඇවිල්ලා මම මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මේක පේස්ට් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට රයිට් ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේක පේස්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකත් පොඩයිනේ ෆොටෝ එක අප්ලෝඩ් වෙනකන් අපිට ඉන්න වෙනවා. ඉතින් ෆොටෝ එක අප්ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේක සෙන්ඩ් කරන්න. ඒක සෙන්ඩ් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට ක්‍රෙඩිට් 40ක් left කියලා මෙන්න මේ වගේ පොඩි මැසේජ් එකක් ටොප් අප් වෙනවා. ඉතින් ඇත්තටම දැන් කොහොමද මේ ක්‍රෙඩිට් ටික යන්නේ? ඒ කියන්නේ ක්‍රෙඩිට් යන්නේ කොහොමද? හරි. ඉතින් දැන් අපි බලමු කොහොමද ඒක බලාගන්නේ කියලා. ඉතින් ඔයාලා මේ frame to video කියලා යටින් පොඩි box එකක් තියෙන්නේ. ඉතින් අතන මේ අර වීඩියෝ එක ජෙනරේට් වෙනකන් තමයි මම මේ ගැන කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අන්න එක තියෙන මෙන්න මේ setting icon එකට යන්න. ඒකට ගියාට පස්සේ model කියලා එකක් තියෙන. අන්න එකට ගියාට පස්සේ මේ VO 3.1 quality කියන එක දාගත්තට පස්සේ ඔයාට එක වීඩියෝ එකක් ජෙනරේට් කරන්න ක්‍රෙඩිට් 100ක් කියනවා. හරිද? ඉතින් කොහොමද සිලෙක්ට් වෙලා තියෙන මේ VO 3.1 fast කියන option එක. right? අන්න ඒක තමයි අපි මේකට ගියාට පස්සේ කොහොම වුණත් සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒ හින්දා තමයි මම මේ setting එක ගැන මුලින් කිව්වේ නැත්තේ. මොකද එහෙම වුණොත් අර දැන් මම මේක කරනවා අරක කරනවා. එතකොට මේ setting එකක් ගැනත් මේ අස්සෙන් කිව්වොත් ඔයාට ගොඩාක් අර ඒක නිකන් අඤ්ඤමඤ්ඤම් වෙනවනේ. ඉතින් ඔයාට ගොඩක් හොඳට තේරෙන්න ඕනේ හින්දා තමයි මම setting එක ගැන කිව්වේ නැත්තේ. නමුත් අර මේ credit 40ක් left කියලා පොඩි box එකක් ආවා. ඉතින් ඒක ඔයාට පැහැදිලි කරලා දෙන්න ඕනේ කියලා පොඩි අදහසක් ආවා. ඉතින් ඒ හින්දා තමයි මම මේ setting එක ගැන පොඩ්ඩක් කිව්වේ. ඉතින් කොහොම වුණත් ඔයාගේ මේ VO 3.1 fast කියන option එක තමයි select වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් ඔයා මේ quality කියන option එකට යන්න එපා. එහෙම වුණොත් credit 100ක් යනවා. එහෙම වුණොත් ඔයාට එක වීඩියෝ එකක් generate කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ VO 3.1 fast කියන option එක දාලා තියාගන්න. ඉතින් ඒ විදිහට තමයි credit අපිට left වෙන්නේ. හරි. ඉතින් යාළුවනේ මම නැවට නගින්න යන්නේ. රයිට්. ඉතින් මෙන්න මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරනාට පස්සේ අපිට මෙන්න මේ විදිහට වීඩියෝ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ අවුට්පුට් එකක් ලැබිලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක මටත් හිනා ගියා. හරි කවන්නේ. හරි. ඉතින් දැන් අපි බලමු කොහොමද අපේ තුන්වෙනි ෆොටෝ එකට අදාළ අපි තුන්වෙනියට ජෙනරේට් කරගත්ත ෆොටෝ එකට අදාළ වීඩියෝ ජෙනරේට් කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් ආයෙත් මෙන්න මෙතන ෆ්ලෑෂ් අයිකන් එක උඩ ක්ලික් කරලා අප්ලෝඩ් වලට ගිහිල්ලා ඔයාගේ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්නවා. හරි ෆොටෝ එක ටික වෙලාවක් යනවා ඔයාගේ නෙට්වර්ක් එකත් එක්ක අප්ලෝඩ් වෙන්න. ඉතින් මගේ පොඩ්ඩක් නෙට්වර්ක් එක ස්ලෝ මේ අවස්ථාවේදී ඒක ගැලපෙනවද දන්නේ නැහැ. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ crop and save. ඉතින් ඔයාලා මේක crop කරගන්න ඕන නම් crop කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන crop and save කියන බටන් එක උඩ ක්ලික් කරාම මට මේ විදිහටම තියෙන්න ඕනේ. රයිට්. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මගේ notepad එක open කරගන්නවා. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ notepad එක open කරගන්නවා. ඉතින් ඒකේ මම මෙන්න මේ විදිහට තුන්වෙනි scenes එකට අදාළ prompt එක මේ විදිහට copy කරගන්නවා. ඒ කියන්නේ අපේ තුන්වෙනි photo එකට අදාළ video prompt එක මම මේ විදිහට copy කරගෙන ඉහළ මෙතෙන්ට paste කරනවා. ඊට පස්සේ මේක මොනව කරන්නද මේක upload වෙනකන් ඉන්න ඕනි. රයිට්. ඉතින් අප්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ prompt එක මේකට paste කරලා මම මේක send කරනවා. ඊට පස්සේ අපිට ඒ prompt එකට අදාළ ඒ ෆොටෝ එකට සහ ඒ prompt එකට අදාළ වීඩියෝ එකත් මෙන්න මේ විදිහට generate කරලා දෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම නැවේ උඩ තාට්ටුවේ ඉන්නේ කොහමද? ඒක ලස්සන නැද්ද? රයිට්. ඉතින් මම මෙන්න මේ විදිහට මේ වීඩියෝ එක download කරගෙන ඉවරුනාට පස්සේ මම මෙන්න මේ විදිහට ආයෙත් plus icon එක උඩ click කරලා මගේ අනිත් ෆොටෝ එක කියන්නේ හතරවෙනි ෆොටෝ එක අප්ලෝඩ් කරගන්නවා. ඉතින් ඒක අර මම කියවනේ characters දෙකක් ඉන්නවා කියලා. ඉතින් අපි බලමු කොහොමද credit යන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මේක අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට හතරවෙනි scenes එකට අදාළ prompt එක මේ විදිහට copy කරගන්නවා. ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා මේක paste කරනවා සුපුරුදු පරිදි. ඊට පස්සේ මම මේක ආයෙත් මෙන්න මේ විදිහට VO 3.1 කියන එක send කරනවා. මේ වගේ crop එකක් ආවොත් ඔයා මේ crop and save කියන බටන් එක උඩ click කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් වගේ prompt එක මේ විදිහට මේකට paste කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකත් VO 3.1 මොකක් හරි කමන්නේ ඒකට send කරන්න. හරි. ඒකට send කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට වීඩියෝ එක generate කරලා දෙනවා. ඉතින් ඇත්තටම වීඩියෝ 4 generate කරගත්තේ. ඉතින් මම හිතනවා මේ characters දෙකක් තියෙන හින්දා credit ප්‍රමාණය වැඩියෙන් යනවා කියලා.
නැත්තං අපිට මේකද ක්‍රෙඩිට් ෆ්‍රී හම්බෙලා තින 80යි විස්සගානි කැපෙනවානම් ක්‍රෙඩිට් මංහිතන ෆ්‍රී හම්බෙලා තින 80යි කියලා කොල්න්න දැන්වට මෙහෙමුණොත් ගැන දැම් මෙතිනින් හට දැම්මට වීඩෝස් ජනට කරන්න බෑන ඉති මෙහෙමුණොත් ඔයාට මොකද කරන්තින ඔප්ෂන් එක ඉතින් වාට පුළන් වික්ෂයක තිනර අපි දැන් ෆොටෝස් ජනට කර අන්න ඒ පොට ට්‍රයි කල බලන්න එක හරත් වට වීඩියස් ජනට කරන්න පුළුවන් කිසි ප්‍රශ්නය නැතුව ඒ හරවට වීඩියස් ජනට කරන්න පුළුව රයිට ඉති ම මෙන්න මේ විදිරද මේ වීඩියෝ එකත් ම මෙන්න මේ විදිහට ඩවන්ලෝඩ් කරගන්න ඉදේ ගනම් පොඩ්ඩක් ගණගනපා හරි ඉති ම මෙ මේක ඩවන්ලෝඩ් කරගන්න ඔරිජිනල් සයිස්සගෙන්ම ඊට පස්සේ දැම්මට පස්වනි වීඩියෝ ජනරේට් කරන්න බැහැ මොකද හේතු දැම් මෙතනන්නේ ලිමිට්ය කැඩ්ඩලා තිනවා ඒකන දැන් අපට මේක සබස්ක්‍රයිප් කරලා අපේ කාඩ්ඩ කැට් කරලා අපිට මේක බයි කරලා ගන්නවා ඉතින් ඇතම මොකක්හරි දීර්ක කාලීන මොක්හරි ලොකු වැඩක් කරනවන මේක හරහා ඔයට පුලම් මේක බයි කරලා ගන්න එක කිසිම ප්‍රශ්නයන්න මේ වගේ අවුට්පුට් වැඩ ලබාගන්න පුළුවන් රයිටති ම මෙන්න මේ විදිර මගේ වීඩියෝ සතරත් ජනරේට් කරගත්තනි දැම්ම මෙන්න මේ විදිහට පස්සනි වීඩුව ජනරේට් කරගන්නවා වික්සේ අයක පාවිච්චි කරලා ඉතින් ඇතන වික්සේ අයක පාවිච්චි කරලා කොහොමද වීඩියෝස් ජනරේට් කරන්න කියලා මීට කලින් ම කියලා දීල තියෙනවා ඉතින් ඒ හින්ද මම වීඩියක ගොඩක් දික්කන හිද මං ඒ ගැන කියන්න යන්න ඉතින් ඔයට කරන්තියනෙ වික්සේ අයකට කියා ඔයගේ ෆොටෝ එක තියෙන අන්න ෆොටෝක සිලෙට් කරලා ඇනිමේට් දුන්න එච්චරයි හරි ගොඩක්ම ලේසින් වන කරන්න පුලා ඇනිමේට් දුන්න වගේ පොම්ප එක එතෙන්ටක් ගිල පේස්ට් කර ඊට පස්සසෙන් කර හරිම ලේසින් වයාට ඒක පාවිච්චි කරලා මේ විදිරම වීඩියෝස් ජනරේට් කරගන්න පුළුව හරි ඉතින් ඔන්න අපේ වීඩියෝ කලිප් සේරම අපි ජනරේට් කරගෙන ඉවරයි ඉතින් දැන් අපිට තියෙන්නේ මේ වීඩියෝ කලිප්ස් එකට එකතු කරලා ලස්සන වීඩියෝවක් හදාගන්න ඉතින් මෙන්න මේ වැඩේ කරන්න ම පාවිච්චි කරන්න කැප්කට් වීඩියෝට එක ඉතින් වාට පුළුව කැමති ඔයට හුරු වෙච්චි වීඩියෝට එක මේ වැඩට පාවිච්චි කරන්න ඉතින් ම මෙන්න මේ විදියට කැප්කට් ඇපලිකේෂන් එක ඕපන් කරගන්න හරි ඉතින් ම මෙන්න මේ විදිර කැප්කට් ඇපලිකේෂන් එක ඕපන් කරගෙන තියෙන්නේ ඉතින් වාට බලාගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ඉම්පෝට් කියලා බොක්ස එකක් ඉතින් වාට පුළුවන් අන්න එකට යන්න ඒකට ගියාට පස්සේ ඉම්පෝට් කියලා මැදම තියෙන මෙන්න මේ වගේ බටන් එකක් ඉතින් වාට පුළුවන් අන්න ඒකට ක්ලික් කරන්න ඒකට ක්ලික් කරාට පස්සේ මේ වගේ බොක්ස එකක් ඕපන් වෙනවා ඉතින් වාට එතනින් පුළුවන් අපි දැන් අර ජෙනරේට් කරගත්තු වීඩියෝ ක්ලිප්ස් ටික තියෙනවා නේද අන්න වීඩියෝ ක්ලිප්ස් ටික මේ විදිහට සිලෙක්ට් කරලා ඕපන් දෙන්න ඉතින් මම මෙන්න මේ විදියට ජෙනරේට් කරගත්තු වීඩියෝ ක්ලිප්ස් පහම මේ විදිහට සිලෙක්ට් කරලා ඕපන් දෙනවා ඉතින් මෙන්න මේ විදිහට මේක ඕපන් දුන්නට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා මේක ඉම්පෝට් වෙනවා ඉම්පෝට් වෙලා ඉවරනට පස්සේ අපේ වීඩියෝ ක්ලිප්ස් පහම ඉම්පෝට් පැනල් එකේ අපිට බලාගන්න පුළුවන් වෙනවා හරි ඉතින් දැන් ඔයාලට ලොකු ප්‍රශ්නයක් ඇති ඔයා වීඩියෝ එඩිටින් පළවෙනි පාර කරනවා නම් මේ යටින් මොකද්ද මේ දිගට තියෙන්නේ රයිට් ඉතින් ඒ තියෙන්නේ ටයිම් ලයින් එක ඉතින් මෙන්න මේකට දාලා තමයි මේ වීඩියෝ කෑලි ටික මේකට දාලා තමයි කපන්නේ කොටන්නේ ඔක්කොම කරන්නේ හරිද ඉතින් මේ තියෙන ටයිම් ලයින් එක ඉතින් දැන් අපි බලමු කොහොමද මේකට වීඩියෝ එකක් දාන්නේ කියලා හරි ඉතින් ඔයාලට ඉම්පෝට් පැනල් එකට ගියාට පස්සේ අපි ඉම්පෝට් කරගත්තු වීඩියෝ ක්ලිප්ස් ටික බලා ගන්න පුළුවන් ඉතින් ඇත්තටම දැන් අපි වීඩියෝ ජෙනරේට් කරගත්තු පිළිවෙලක් තියෙනවානේ සීන්ස් 1 එකට දාලා වීඩියෝ එක සීන්ස් 2 එකට දාලා වීඩියෝ එක 3 4 5 කියලා ඔයා ගානට පිළිවෙලට පළවෙනි වීඩියෝ එක දෙවෙනි වීඩියෝ එක තුන්වෙනි වීඩියෝ එක සහ හතරවෙනි වීඩියෝ එක විදිහට මේ විදිහට ටයිම් ලයින් එකට ඇදලා ගෙනහලා දාගන්න ඉතින් මම මෙන්න මේ විදිහට ටයිම් ලයින් එකට මගේ සේරම වීඩියෝස් ටික මේ විදිහට ඇදගෙන ඇවිල්ලා අතාරිනවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටයිම් ලයින් එකට මෙන්න මේ විදිහට අපේ වීඩියෝ ක්ලිප්ස් එක ඇඩ් වෙනවා රයිට් ඉතින් දැන් අපිට තියෙන්නේ මේ වීඩියෝ එකේ අනවශ්‍ය තැන් කපන්න කොටන්න ඒ කියන්නේ දැන් මට අවශ්‍ය නැහැ මෙන්න මේ වීඩියෝ ක්ලිප්ස් එකේ මේ පළවෙනි වීඩියෝ ක්ලිප්ස් එකේ මෙන්න මේ අන්තිම කොටස මට වැඩක් නැහැ ඉතින් මට ඕනේ මේක අයින් කරගන්න තැරි ඉතින් කොහොමද ඒ කෑල්ල අයින් කරගන්න ඉතින් වාට පුළුවන් මෙන්න මෙතෙන්ට මේ මොකක්ද මන් දන්න ඉරක් තියෙන්නේ අන්න එකට ගිය නම නම් වල දැන් මතක නැහැ කොහොමවත් ඔයාට පුළුවන් මෙන්න මේ ඉර මෙන්න මෙතෙන්ට ගෙනහලා තියාගන්න ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් උඩ ස්ප්ලිට් කියලා බටන් එකක් තියෙනවා ඉතින් ඔයාට පුළුවන් අන්න ඒ ස්ප්ලිට් කියන බටන් එක උඩ ක්ලික් කරලා මෙතනින් ස්ප්ලිට් එකක් කරගන්න ඉතින් ඇත්තම ඔයාලට මේක ලේසියෙන්ම කරන්න පුළුවන් control B බටන් දෙක එකවර ප්‍රෙස් කරලා ෂෝට් කී එක. ඉතින් මම මෙන්න මේ විදිහට මේක මෙතනින් කපා ගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක delete කරගන්න. ඉතින් මේකේ split වර්ග තුනක් තියෙනවා. එකක් තමයි මේ split කියන එක. අනිත් එක තමයි right split එක. ඒ කියන්නේ right delete එක සහ split දෙකම තියෙනවා. ඒ වගේම left එක split කරලා delete කරන. ඉතින් මෙන්න මේ විදිහට මේකේ option දෙකක් තියෙනවා. ඉතින් ඒක ගැනත් අපි දැන් බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් නම් මෙතන තියෙනවා delete left කියලා. ඉතින් ඒක ක්ලික් කරොත් මෙන්න මෙතන තියෙන කැලල තමයි delete වෙන්නේ. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා delete right කියලා. ඒක ක්ලික් කරාට පස්සේ මේ විදිහට කෙලින්ම අපේ වීඩියෝ ක්ලිප්ස් එක එතනින් delete කරලා දාන්න පුළුවන්.
ඉතින් මෙතන තියෙනවා අන්ඩු සහ රීසෙට් කියන බටන් දෙක. ඉතින් මෙන්න මේවා පාවිච්චි කරලා ඔයාට ආපස්සට සහ ඉස්සරහට ගන්න පුළුවන් ඔයා කරපු දේ. රයිට්. ඉතින් මං හිතනවා ඒ දේවට තේරෙන්නේ නැති කියලා. ඉතින් ඇත්තනම් මේ වීඩියෝ ක්ලිප්ස් එකේ මෙන්න මෙතන ගත්තාමත් මම මෙතනින් ඉවත් වෙලා යන හින්දා මට ඒක ඇල්ල හරියන්නේ නැහැ. මං ඉතින් එතනින් මෙන්න මේ විදිහට delete right කියන බටන් එක උඩ ක්ලික් කරා මේක delete කරගන්න. ඉතින් ඒකේ short cut key එක තමයි W press කරපුවම මං එතනින් delete වෙලා යනවා. right. ඉතින් ඔයාලට මේක ටික කාලයක් use කරනකොට තමයි මේකේ තියෙන වැඩ කැලේ ටික අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මේ වීඩියෝ ක්ලිප්ස් එකේ ඔඩියෝ එක තියෙනවා. ඔඩියෝ එක මෙතනින් කෙලින්ම කට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එකපාරට ගොඩක් ලොකු සවුන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ එකපාරට ඩවුන් වෙනවා. මොකද ඊළඟ වීඩියෝ ක්ලිප්ස් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඇතරම ගොඩක්ම සවුන්් එක පටන් ගන්න නැතිම තරමින් තමයි පටන් ගන්න. ඉතින් ඒ හින්දා මට මේක මෙතනින් ෆේඩ් අවුට් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන වීඩියෝ කියන පැනලේ මේ දකුණු අත පැත්තේ උඩම තියෙන මෙන්න මේ වගේ එකක්. ඉතින් අන්න එතන වීඩියෝ කියන එකෙන් ඔයා ඔඩියෝ කියන එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා බේසික් යටතේ ෆේඩ් අවුට් කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ෆේඩ් අවුට් එක වැඩි අඩු කරලා මේක හදාගන්න. ඉතින් මම මෙන්න මේ ෆේඩ් අවුට් එක වැඩි කරනවා ටිකක්. මොකද මේ එතකොට මට මේක මේ විදියට ගාන්ට හදාගන්න පුළුවන් සවුන්ඩ් එක එතන. රයිට්. හරි. ඊට පස්සේ අපි මෙන්න මෙතනත් පොඩ්ඩක් කපා ගන්න ඕනේ. මෙන්න මෙතන ටිකක් අර පොඩ්ඩක් විහිළු ගතිය වගේ තියෙන්න ඕනේ. නැත්නම් ඒක වීඩියෝ එකත් එපා වෙනවනේ. ඉතින් ඒ හින්දා මම මෙතනින් මේක ස්ප්ලිට් කරගන්නවා. හරි. ඉතින් ඔයාලට මේක ස්ප්ලිට් කරගන්න පුළුවන් control එකත් එක B බටන් එක එකපාර ප්‍රෙස් කරලා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන ස්ප්ලිට් බටන් එක උඩ ක්ලික් කරලා මේක ස්ප්ලිට් කරගන්න. හරි. ඉතින් ඇත්තටම මට මෙතෙන්දී ඕනේ මේ මාව නෙමෙයි මේ කැප්ටන් නෝ. මේ වීඩියෝ පොඩි වීඩියෝ ක්ලිප්ස් එකේ මට කැප්ටන් නෝ තමයි ලොකු කරලා ගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මේක ස්කේල් එක වැඩි කරනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ ප්ලේයර් පැනල් එකට ගිහලා මෙන්න මේ විදිහට ස්කේල් එක වැඩි කරගන්න. රයිට්. ඉතින් මම මෙන්න මේ විදිහට එහාට මෙහාට කරලා ස්කේල් එක වැඩි කරලා මම මෙන්න මේ විදිහට කැප්ටන් විතරක් වෙන විදිහට හදා ගන්නවා. හරි. ඊට පස්සේ මේ වීඩියෝ ක්ලිප්ස් එකෙන් අනිත් වීඩියෝ ක්ලිප්ස් එකට බලනකොට නිකන් එතන හරියන්නේ නැහැ වගේ. ඉතින් මම මෙන්න මේ විදිහට ඉම්පෝට් කරගන්න no signal effect එකක් මේ. ඉතින් අතන ඔයාලට මේ effect නම් ඕන තරම් බලා ගන්න පුළුවන් YouTube එකේ තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම මේ වගේ පොඩි no signal effect එකක් මේ විදිහට දා ගන්නවා. screen effect එකක් දා ගන්නවා. ඊට පස්සේ මම මේක මෙතනින් මේ විදිහට delete left ඔබලා cut කරගන්නවා. ඊට පස්සේ මට අවශ්‍ය නැති කැලේ කියන්නේ මේක ගොඩක් දිගයිනේ. ඉතින් මම මෙන්න මේ විදිහට delete right බටන් එක ඔබලා කට් කරගන්නවා. ඊට පස්සේ මම ආයෙත් යනවා වීඩියෝ වලින් ඔඩියෝ වලට. ඔඩියෝ වලට ගිහිල්ලා මේකේ වොලියුම් එක පොඩ්ඩක් අඩු කරනවා. මොකද මේක පොඩ්ඩක් ශබ්ද වැඩි. සහ මම මේක පොඩ්ඩක් ක්‍රොප් කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන ගිහිල්ලා ක්‍රොප් කරගන්න. ක්‍රොප් කරාට පස්සේ ඔයාගේ වීඩියෝ එක අපිට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන ස්කේල් එක වැඩි කරලා ඒ විදිහටම හදාගන්න. right. ඉතින් මෙන්න මේ විදිහට ඔන්න එතනත් අපි හදාගෙන ඉවරයි. හරි. වීඩියෝ එඩිටින් ගත්තට පස්සෙත් ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන තමයි දැන් අපි කතා කරන්නේ. ඒ තමයි මේ ට්‍රාන්සිෂන්. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වීඩියෝ ක්ලිප්ස් එකේ ඉඳලා අනිත් වීඩියෝ ක්ලිප්ස් එකට පරිනකොට, ඒ කියන්නේ මාරු වෙනකොට ඒක නිකන් මේ ඉතින් ඒක එකපාර වැටෙනවනේ. ඉතින් ඉන්නේ ඒක අයින් කරගන්න තමයි මේ ට්‍රාන්සිෂන් කියන එක තියෙන එක. දැන් මට පස්සේ එක එක විදිහට මේක අපිට හදාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මේකේ ට්‍රාන්සිෂන් වලට යනවා. ඒකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා ගොඩාරියක් ට්‍රාන්සිෂන් තියෙනවා මේ විදිහට. ඉතින් මම මෙන්න බ්ලර් කියන ට්‍රාන්සිෂන් එක තමයි වැඩිපුරම යූස් කරන්නේ. ඒ වගේම ඔයා දන්නවා CapCut එකේ ගොඩාරියක් ට්‍රාන්සිෂන් තියෙනවා. හැබැයි අපිට ප්‍රෝ වර්ෂන් එකෙන් තමයි හැම එකම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ සුපුරුදු පරිදි ට්‍රාන්සිෂන් එක දාගන්න. ඒ කියන්නේ බ්ලර් එක දාගන්නවා. ඒක මං හිතනවා ගොඩක් හොඳයි කියලා. මේ වගේ බොක්ස් එකක් આવුත් ඕකේ කරන්න. ඒ වගේම මේකේ ඩියුරේෂන් එක ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් අඩු කරගන්න. ඉතින් මං තප්පර 3ක් වගේ තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේක හැම වීඩියෝ ක්ලිප්ස් එකක් අතරම දාන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි දැන් වීඩියෝ එකකින් වීඩියෝ එකට මාරු වෙන්නේ. right. ඉතින් ඔයාලට දැන් පුළුවන් මේ apply to all කියලා බටන් එකක් තියෙන අන්න එක ක්ලික් කරලා හැම වීඩියෝ ක්ලිප්ස් එකකටම මේ විදිහට ඇඩ් කරගන්න. right. ඊට පස්සේ අපිට දැන් අනවශ්‍ය තැන් වලට මේක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තැන් වලදී මේක අයින් කරගන්න ඕනේ. නැත්තම් කැතයි. හරි. ඉතින් ඔයාලට පුළුවන් මේකට right click කරලා මේකේ හරියට මේ හරියට මෙන්න මේ විදිහට ට්‍රාන්සිෂන් එකට right click කරාම right click කරලා මෙන්න මේ විදිහට මේක delete කරලා දාන්න. හරි. ඊට පස්සේ මම මෙන්න මේ කැලලත් මේ විදිහට delete කරලා දානවා. right. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ අවසාන වීඩියෝ එක අපිට edit කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට තියෙන වීඩියෝ එක්ස්පෝර්ට් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ උඩ තියෙන එක්ස්පෝර්ට් මේ කොළ පාටට නිල් පාටට හරි කමන්නේ. අන්න එක්ස්පෝර්ට් බටන් එක උඩ ක්ලික් කරලා මෙන්න මේන බොක්ස් එකේ ඔයාගේ පාත් එක සිලෙක්ට් කරලා එක්ස්පෝර්ට් වෙන්න. right. ඉතින් මම මෙන්න මේ විදිහට දැන් ඔයාලට මම හදපු වීඩියෝ එක පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්න. හරි. ඉතින් අපිට මෙන්න මේ විදිහට තමයි අවසාන අවුට්පුට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ගොඩක් හොඳ වීඩියෝ එකක් අපිට හදාගන්න පුළුවන් වුණා කියලා.
හරි ඉති මෙන්න මේ විදියට තමයි අපිට ප්‍රොම්ප්ට් එක හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි ඉමේජ් ටික ජෙනරේට් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වීඩියෝ එක ජෙනරේට් කරන්න පුළුවන් වෙන්නේ සහ අන්තිමට වීඩියෝ එක එඩිට් කරන්න පුළුවන් වෙන්නේ. හරිද මෙන්න මේ වගේ සම්පූර්ණ වීඩියෝ එකක් ඔන්න අද වීඩියෝ එකේදීම ගෙනාවා. ඉතින් මොකද තන්නද වීඩියෝ එක ගැන ඔයාගේ දසන වලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා පහළ තියෙන bell icon එක press කරලා එකතු වෙන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස කමෙන්ට් කරගෙන යන්න. මම දෙපාරක් කිව්වද කොහෙද හරි කමන්නේ. සහ තවත් යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. හරිද තාත් මෙන්න මේ වගේ අලුත් brand new වැදගත් එපිසෝඩ් එකකින් අපි යමු. සුබ දවසක්.